Yo, what to do, boys and girls? ඉතින් ඔයගොල්ලෝ වෙනදාගේ සෙට් වල ගේමින් රැග් YouTube channel එකට මත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් guys ඔන්න අද ගෙනාවේ BR rank up කරන්න හිතන් ඉන්න අයට සුපිරි වීඩියෝ එකක්. ඉතින් guys මේක tips දෙකක් කියලා දෙනවා BR rank up කරන. ඉතින් ඔයා මොන වගේ කෙනෙක්ද? ඒ කිව්වේ ඔයා active කෙනෙක්ද නැත්නම් passive කෙනෙක්ද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාලට අනිවාර්යෙන් හෙරොයික් ගහගන්න බැරි අයට හෙරොයික් ගහගන්න පුළුවන්. මාස්ටර් ගහගන්න බැරි අයට මාස්ටර් ගහගන්න පුළුවන්. ඉතින් මගේ නම් තියෙන බොට් account එක ගණන් ගන්න එපා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. That's my best friend. That's my best friend. ඉතින් guys අද වීඩියෝ එකේ පළවෙනි ටිප් එක තමයි මෙන්න මේ ස්කිල්. ඉතින් guys ස්කිල් නැතුව අනිවාර්යෙන් මැච් එකක් ගහන්න බෑ. ඉතින් මේ වගේ මැච් ස්කිල් නැතුව ගහන්න පුළුවන් වීඩියෝ වලට Y444 වලට විතරයි. විතරක් නෙමෙයි ඉතින් ඕගොල්ලන්ට ගහන්න පුළුවන්. හරි ඉතින් අපිට මට නම් අනිවාර්යෙන් ස්කිල් ඕනේ BR එකක් අප් කරන්නත්. ඉතින් අපි බලමු මොනවද මේ ස්කිල් කියලා. ඉතින් ස්කිල් කියනකොට කාණ්ඩ දෙකක් තියෙනවා ස්කිල්. එක කාණ්ඩයක් තමයි ද රෂර්ස්ලා. රෂර්ස්ලා කියන්නේ බෑපු ගමන් කිල් 5ක්වත් අනිවාර්යෙන් දානවා. පළවෙනි විනාඩි 15 ඇතුළත කිල් 5ට වැඩි අනිවාර්යෙන් දානවා රෂර්ස්ලා. එහෙමම නෑ 5ට අඩුවෙන් දැම්මත් එකක් හරි දැම්ම අනිවාර්යෙන් රෂර්ස්ලා ඒකේ පීක් වගේ තැනකට එනිමීස්ලා බහිනවා නම් පීක් වගේ තැනකට හැමෝම එනිමි බහිනවනේ. ඒ තැනට ඔයත් බහිලා ඔයා බය නැතුව ගහන්න යනවා නම් අන්න ඔයා රෂර් කෙනෙක්. එන්න වගේ රෂර් කෙනෙක්ට අදාළ ස්කිල් ටිකක් තමයි මම කියන්නේ යන්නේ. ඉතින් මේ ස්කිල් දාලා ගහලා බලන්න ආස හිතෙයි ඔයගොල්ලන්ට. ඉතින් guys රෂර්ස්ලට අනිවාර්යෙන් අවශ්‍ය වෙන මෙන්න මේ ස්කිල් එක තමයි කෙලි කියන්නේ. ඉතින් මෙන්න මේ කෙලි ද ස්වීට් කියන එකේනාව දාගන්න අනිවාර්යෙන්. ඉතින් මෙයාගෙන් වෙන්නේ ස්පීඩ් එක මූවමන්ට් ස්පීඩ් එක වැඩි වෙනවා. පට්ටම ස්පීඩ් ඕගොල්ලන්ට මූවමන්ට් ස්පීඩ් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ කැරක්ටර් එක පැසිව් කැරක්ටර් එකක් ඒ වුණාට ඔයගොල්ලන්ට පට්ටම වාසි. ඉතින් මේක දාගත්ත කියන්නේ ඔයගොල්ලන්ට එනිමින්ට පන්න ගහන්න පුළුවන් සීන් එකක් තියෙනවා. ඉතින් මේකේ අනිවාර්යෙන් කෙලි ද ස්වීට් කියන එක දාගන්න. දාගෙන නැත්නම් මෙන්න මේ ටාස්ක් ටික කම්ප්ලීට් කරලා මේක දාගන්න. හරි අපි බලමු ඊළඟ කැරක්ටර් එක කවුද කියලා. ඉතින් guys ඊළඟට අත්‍යවශ්‍යම වෙන කැරක්ටර් එක තමයි මෙන්න මේ ටච්චුවාද මොකක්ද එක. ඉතින් මෙන්න මුගේ ස්පීඩ් එකයි ඉතින් පට්ටම වේගෙන් ස්පීඩ් එක හැක. ඉතින් ඔයාලට පී අඩු වෙලාවකට ඔයාලට දැන් දුවන්න වෙනවා. අනිවාර්යෙන් මේක දාගත්තාම ඔයගොල්ලන්ට ෆ්ලෑෂ් වගේ දුවන්න පුළුවන් පවරයක් යනවා. ඉතින් මේ කැරක්ටර් එකත් සුපිරිම කැරක්ටර් එකක් කොයින් 10000 ඕනේ. ඉතින් මේ කැරක්ටර් එකක් දාලා බලන්න ඔයගොල්ලන්ට පුළුවන්. ඉතින් බලමු අපි ඊළඟ කැරක්ටර් එක මොකක්ද. ඊළඟ කැරක්ටර් එක තමයි මෙන්න මේ මැක්සිම් හරි. මෙන්න මේ කැරක්ටර් එකෙන් ඉතින් ඔයගොල්ලෝ ටක් ගාලා HP අඩුනා. අර මං ගියේ කැරක්ටර් එක ටක් තියාද මොකක්ද එක ටක් ගාලා දිව්වා. හරිද? දුවලා ටක් ගාලා මෙඩිය කොටා ගන්න මෙන්න මේ මැක්සිමම් ඕන වෙනවා. ඉතින් මෙඩිය 125ක වේගයෙන් වැඩි වෙලා ඔතන වේගේ. ඉතින් ඔතන වේගය වැඩි වෙනවා 125කින්. ඉතින් මෙන්න මේ කැරක්ටර් එක අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ account එකේ තියෙන්න ඕනේ. ඉතින් මේක ෆ්‍රී දෙන කැරක්ටර් එකක් අනිවාර්යෙන් පට්ටම වටින කැරක්ටර් එකක්. ඉතින් මෙයාගේ level up කරගත්තා නම් ලේසි. ඉතින් බලමු අපි ඊළඟට එන කැරක්ටර් එක. හැබැයි මේක passive skill එකක්. ඒකින් දවස් ඊළඟ කැරක්ටර් එක තමයි මෙන්න මේ වූකුන් කියන්නේ. ඉතින් මේ වූකුන්ව download නැහැ. B2K වගේ අනිවාර්යෙන් මේ වූකුන්ව තමයි දාගෙන තමයි ගහන්නේ. ඉතින් B2K ගහන හින්දා නෙමෙයි කියන්නේ ටක් ගාලා enemy එක ළඟ ඉන්නවා කියලා දැනෙනවා නම් බයක් දැනෙනවා නම් ටක් ගාලා වූකුන් දැම්ම ගැහුවා. ඉතින් පට්ටම ලේසි ස්කිල් එකක්. කිලක් දැම්ම ගමන් ස්කිල් එක ඕපන් වෙනවා. ඊට පස්සේ ඒක ස්කිල් එක දාලා ටික වෙලාවක් යනවානේ. ඊට පස්සේ ආයි කිලක් දැම්මොත් ආයි ස්කිල් එක ඕපන් වෙනවා. ඉතින් මේක ඇක්ටිව් ස්කිල් එකක්. ඉතින් මේ ස්කිල් එක අරක හරි දාලා බලන්න. ඉතින් බලමු අපි ඊළඟ පැසිව් ස්කිල් එක මොකක්ද. ඊළඟ ස්කිල් එක තමයි මෙන්න මේ ජෝසප් කියන්නේ. ඉතින් ජෝසප් ඉස්සර නම් පළවෙනි පාරට টপ අප් කරපු අයට ජෝසප් ෆ්‍රී හම්බ වෙනවා. ඉතින් මේ ජෝසප් කියන්නේ පට්ටම කැරක්ටර් ස්කිල් එකක්. ඉතින් මෙයාගෙන් වෙන්නේ ඉස්සර නම් තිබ්බේ මම හිතන්නේ ස්පීඩ් එක මෙයා දුවන වේගය වැඩි වෙන එක. දැන් නම් තියෙන ඔය මොකක් හරි කැරක්ටර් ස්කිල් එක දැම්මහම ඒ කැරක්ටර් ස්කිල් එක ඇඟට වදින්නේ. විශේෂයෙන් අපි අර කුරුමිනියා ඉන්නේ බිම දිගේ කුරුමිනියා આવොත් ඒ කුරුමිනියාට ඇලෙන්නේ නැහැ නේ ජෝසප් තිබ්බාම. ඉතින් විශේෂයෙන් අන්න මෙන්න මේ කැරක්ටර් එක ඒකට වදිනවා. හරිද? ඉතින් බලමු guys ඊළඟට අපි ඊළඟ ටිප් එක මොකක්ද කියලා. ඉතින් guys දෙවෙනි ටිප් එක තමයි මෙන්න මේ දැන් හැංගිලා ගහන කට්ටියට අවශ්‍ය වෙන skills. හරිද? හැංගිලා ගහන අයට අවශ්‍ය වෙන skills එහෙනම් අපි guys ඊළඟ skill එක තමයි මෙන්න මේ rifle. ඉතින් මේ තට්ටයම අනිවාර්යෙන්ම snipers players-ලට අනිවාර්යෙන් ඕන වෙනවා. AWM sniper එකක් වගේ ගහනකොට auto silencer එකක් දිනවා. මේකෙන් එනේ woodpecker ගහනකොට auto silence එක වදිනවා. ඉතින් මේ character එක තමයි මේ ඉන්නේ. අනිවාර්යෙන් මෙන්න මේ character එක දාගන්න. මේක passive character එකක් හින්දා උඹලට අනිවාර්යෙන් දාන්න පුළුවන් coin 10000යි වෙන්නේ.
ඉතින් ඊළඟ ස්කිල් එක තමයි මෙන්න මේ කෙලී කියන්නේ. ඉතින් කලිනුත් කිව්වා කෙලීව අනිවාර්යෙන් මොකද රෂර්ස්ලටයි ස්නයිපර් කාරයන්ටයි අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා කියලා. ඉතින් මේ කෙලීව ස්නයිපර් කාරයෝදී අර හැංගිලා ගහන කට්ටිය සෝන් එකේ තමයි සමහරට අය ගහන්නේ. ඉතින් සෝන් එකේ ගහනකොට සෝන් එකට දුවා ගන්න වෙලාව මදි වුණා. ඉතින් මෙන්න මේ කෙලීව දාගන්න අනිවාර්යෙන්. ඉතින් මේ කෙලී අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා මේ වගේ වැඩ. ඊළඟ කැරක්ටර් එක තමයි මෙන්න මේ හයාටෝ කියන්නේ. ඉතින් මේ හයාටෝගෙන් වෙන ස්කිල් එක නම් මම දන්නේ නැහැ. ඉතින් හැබැයි සුපිරි ස්කිල් එකක් තියෙනවා කියලා මම අහලා තිනවා. උනාට මේ ස්කිල් එක සුපිරි. අනිවාර්යෙන් මේක රෂර්ස්ලාටත් and ස්නයිපර් කාරයන්ටත් අනිවාර්යෙන් අවශ්‍ය වෙන ස්කිල් එකක් තමයි මෙන්න මේ හයාටෝ කියන්නේ. ඉතින් මේ ස්කිල් එකක් දාලා ඔයගොල්ලෝ try කරන්න. guys ඊළඟ ස්කිල් එක තමයි මෙන්න මේ K කියන්නේ. ඉතින් මේ K ගෙන් වෙන්නේ ඉතින් EP HP බවට පත් කරන එක. ඉතින් EP ගොඩක් දීලා HP ගොඩක් බවට පත් කරනවා. ඉතින් මේක ඇක්ටිව් ස්කිල් එකක්. අනිවාර්යෙන්ම ග්‍රෑන්ඩ් මාස්ටර් ගහන් ඉන්න හිතන අයට මෙන්න මේ කැරක්ටර් එක වටිනවා. ඉතින් මේ කැරක්ටර් එකේ නම තමයි K කියන්නේ. ඉතින් මේ කැරක්ටර් එක අනිවාර්යෙන් දාන් බලන්න සුපිරියක්. ඉතින් guys අද වීඩියෝ එක තමයි ඉතින් අපේ YouTube channel එකේ subscribers 1k යන තව චුට්ටම චුට්ටා තියෙන්නේ. subscribe එකක් දාලා help එකක් දෙන්න. ඉතින් giveaway එකක් තියෙනවා 1k වල කලින් වගේ නෙමෙයි. ඉතින් මේ පාර giveaway එකේදී අඩුම තරම් කමෙන්ට් 30ක්වත් තියෙන්න ඕනේ. 30ක්වත් තිබ්බොත් විතරයි giveaway එක දෙන්නේ. සුපිරිම giveaway එකක් දෙනවා 1k ඉඳලා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් දෙයක් ගත්තනම් ඔයගොල්ලෝ අපේ subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්න යන්න බැනලා හරි කමක් නැහැ. ඉතින් එහෙනම් අපි යනවා. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න අපේ subscribe කරලා ඉන්න. එහෙනම් අපි යනවා bye bye set එකටම. That's my best friend. That's my best friend.